එහෙනම් ඔබ හැමතිස්සෙම පින්විතනි මහා පුණ්‍ය ශක්තියක් නගා ගන්න ඕන ඒ කාරණාව උදෙසා. ඔබට ධර්ම අවබෝධ වෙන්න. ඔබ ওই පුණ්‍ය ශක්තිය ඔබට විතරක් නෙමෙයි පින්විතනි ඔබගේ දුවා දරුවන්ට ලැබලා දෙන්න ඕනේ. ඔබගේ දුවා දරුවන්ට ওই පුණ්‍ය ශක්තිය ඔබ ලැබලා දුන්නේ නැත්නම් පින්විතනි ඔබගේ පරම්පරාවේ අවසාන පුරුක ඔබ වෙනවා නිවන් දකින්න පින්විතනි. එතනින් එහාට නිවන් දකින්න නැති දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය සමාදන් වෙන අපතේක් බිහි වෙනවා. සමහර වෙලාවට අපි පිටරට දේශනා කරද්දී මේ පිරිසට ඒවා මතක් කරලා දෙනවා පින්විතනි. ඔබ ওই මහ විනාශයක් ඔය කරේ කියලා. ඔය පිටරටට ගිහිල්ලා. අද ඔබගේ පරපුරේ නිවන් දකින්න අවසාන පුරුක ඔබ බවට පත් වුණා කියලා අන්තිමට දානයක්වත් දෙන්නේ නැහැ ඔබගේ දරුවා කියලා. ඒකට හේතුව ඔබගෙන් නෙමෙයි දෘෂ්ටි ගන්න. ඒ රටේ ඉන්න මිනිස්සුන්ගෙන් දෘෂ්ටි ගන්න. ඒ රටේ ඉන්න මිනිස්සු ආර්යයන් වහන්සේලා කියන්නේ කවුද කියලා අඳුරන්නේ නැහැ. ඒක දරුවාගේ දෝෂයක් නෙමෙයි. පින්විතනි රටේ ඉන්න මිනිස්සුන්ගේ දෝෂයකුත් නෙමෙයි. මේ මිනිස්සු දන්නේ නැති එක දන්නේ නැහනේ. ස්වාමින් වහන්සේ නමක් වඩනකොට ඔබට නැගිටින්න පුළුවන්කම තිබුණාට පින්විතනි මේ මිනිස්සුන්ට නැගිටින්න බෑ. නැගිටින්න බැරි. මේ මිනිස්සු නරක හින්දා නෙමෙයි. පින්විතනි මේ මිනිස්සුන්ට එහෙම දෘෂ්ටියක් නැහැ. හොඳ මිනිස්සු පින්විතනි. මේ මිනිස්සුන්ට එහෙම දෘෂ්ටියක් නැහැ. මේ මිනිස්සුන්ට එහෙම දෘෂ්ටියක් නැති නිසා පින්විතනි මේ මිනිස්සුගේ අතින් එහෙම පිනක් සිද්ධ වෙන්නේ නැහැ කවදාවත්. ඒකයි පින්විතනි ඔබ හැමතිස්සෙම උත්සාහ කරන්න මේ දේවල් හරියට අවබෝධ කරගන්න පින්විතනි ඔබට ලොකු වගකීමක් ඔය තියෙන්නේ. අන්තිමට පින්විතනි රුපියල් සතවලට වැහුණට පස්සේ ඔබගේ හිත ඔය තියෙන සියලු වගකීම් ඔක්කොම වැහිලා යනවා ඔබට පින්විතනි. රුපියල් සතවලින් වැහුණට පස්සේ ඔබට හිතෙන්නේ පින්විතනි ළමයාට උගන්වන්න ඕනේ කොහොම හරි උගන්වන්න ඕනේ පරතරයකටම උගන්වලා හොඳට සල්ලි වැක් කරන්න තියෙන්න ඕනේ අපිට අනිත් ඒවුන්ට පුප්පගෙන අපිට ඉන්න පුළුවන් කියලා හිතන. ඔන්න ඕවා තමයි පින්විතනි භයානක දේවල්. ඔය තැන් වලට හිත නැඹුරු වෙන මිනිස්සයාගේ පින්විතනි සදාචාරයේ සම්පූර්ණයෙන්ම කෙලිසිලා යනවා. හරි භයානක වැඩක් ඔය. ඉතින් ඔබට මහා වාසනාවක් තියෙනවා හැමදාම පින්විතනි ඔබ මේ ආරාමයට ආවට පස්සේ ඔබට මේ ගැන දැනුවත් වීමක් වෙනවා. ඔබ පොඩ්ඩක් හරි ඇහැරවනවා පින්විතනි. ඔබ ආයි සමාජයට ගියාට පස්සේ ඔබ හදන්නේ හම්බ කරන්නමයි. ඔබ හොඳට කල්පනා කරලා බලන්නේ නැද්ද කියලා. හම්බ කරලා තව ටිකක් වැඩිපුර හම්බ කරලා තව ටිකක් තියාගෙන අන්න එහෙම ඉන්න තමයි පින්විතනි ඕනේ ආයි සමාජයට ගියාට පස්සේ. මොකද හේතුව ඔබ සමාජයට ගියාට පස්සේ සමාජයත් එක්කනේ ඔබ ඉන්නේ. ඔබගේ අස්පන අපිට දරුවා විනාශ වෙනවා ඔබට තේරෙන්නේ නැහැ පින්විතනි. සමහරවිට ඔබ කියනවා නෑ මට දරුවා නැතුව ඉන්න බෑ. ඒකයි ඉතින් මොනවා කළක් කමන්නේ මට දරුවා නැතුව ඉන්න බෑ. දරුවා විනාශ වෙනවා දවසින් දවස පින්විතනි. ඒත් ඔබට හිතෙන්නේ නෑ මට දරුවා නැතුව ඉන්න බෑ කියලා. එක්ක එහෙමයි. එහෙම නැත්නම් හිතෙන්නේ මේ මගේ අරුම් මෙහෙම ඉන්නවා අරුම් මෙහෙම ඉන්නවා මේ ළමයාව මේ අපි කොහොම හරි උඩට අරයි යන්න ඕනේ. ඔන්න ඔහම තත්ත්වයක් පින්විතනි හිතෙන්නේ. අද ඔබට හැකියාවක් තිබෙන්නේ නැත්නම් පින්විතනි මේ දරුවාගේ හිත නිවනට නැඹුරු කරන්න මේ දක්වා ඔබ කටයුතු කළා. නමුත් තාම දරුවාගේ හිත නිවනට නැඹුරු වෙලා නැත්නම් මං කියන්නේ මහාන වෙන්න නෙමෙයි පින්විතනි. මේ ධහම තේරුම් අරගෙන මේකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා මානසිකත්වයට ඇවිදilla නැත්නම් පින්විතනි. ස්වාමීන් වහන්සේ නමකට දානයක් මානයක් දීලා ඒකේ පින් අනුමෝදන් වෙන දන්නේ නැත්නම් පින්විතනි. දෙන්න නෙමෙයි පින්විතනි. දෙන්න නම් පුළුවන් ඕනේ කෙනෙකුට පැන්සලක් උනක් දෙන්න පුළුවන්. දෙන්න නෙමෙයි පින්විතනි. දානමාන දෙන්න. දානමාන කියන සංකල්පය තමන්ගේ ඒ දරුවන්ගේ හිත තුළ නැත්නම් පින්විතනි. ඇත්තටම ෆේල් වෙච්ච දෙමාපියෙක්. මේ අපි දකින්න දේවල් ඔබට මේ පෙන්වන්න පින්විතනි. ඒ දරුවන් නිවන් දකින්න වෙන්නේ නැහැ. ඒ දරුවගේ නිවන සම්පූර්ණයෙන් වැහිලා ඉවරයි පින්විතනි. මොකද ඒකට ඔබ කටයුතු කළේ නැහැ. ඔබ කියයි ඉතින් නිවන් දකින්න කිව්ද එයාගේ වැඩන්නේ ඉතින් අපි කොහොමද ඒක ඇති කරවන්නේ? නමුත් ඔබ කියන කතාව ගැලපෙන්නේ නැහැ කියලා ඔබම දන්නව නේද මේක? ඒ දරුවට ක්‍රිකට් ගහන්න ඕන කමක් තිබුණේ නැහැ නේ. ඔබනේ ක්‍රිකට් ගැස්සුවේ ළමෙලව. ඒ ළමයට ඉගෙන ගන්න ඕන කමක් තිබෙත් නැහැ නේ. ඔබනේ ඉගෙන ගන්න බල කළේ මේක. ඔබ ඉගෙන ගන්න බල කළා. නමුත් ඒ ළමයට නිවන් දකින්න බල කළේ නැහැ නේ මේක. පින්දහම් කරන්න බල කළේ නැහැ නේ මේක. පින්දහම් කියන එක ඔප්ෂනල් මට්ටමක තියාගෙන හිටියා. ඉගෙනීම කියන එක කම්පල්සරි මට්ටමේ තියන් හිටියා. ඇත්ත ඒක නේද? ඉගෙන ගත යුතුයි ඔබ. හැබැයි පින දහම පුළුවන් වෙලාවට ඇවිල්ලා මේකට සම්බන්ධයක්. ලෝක හරිනම් අනිත් පැත්තනේ කරන්න තියෙන්නේ මේකද? ඔය පුළුවන් වෙලාවට ඉගෙන ගනි. පින දහම කරපන් අනිවාර්යයෙන්. නව සමාජයේ පින්කද මේක සමාජයට ඔඩ් මම මේ කියන කතාව පින්. සමාජයට ගැලපෙන්නේ නැහැ මේක. සමාජය මේක අනිත් පැත්ත හරවගෙන ඉන්නේ. ඒක තමයි පින්කදේ වැඩේ. සමාජයේ දැන් ඔබ අහලා තියෙන නේද භාග්‍යවතුන් වහන්සේගෙන් බණ අහලා සෝතාපන්න ඵලයටපත් වෙච්ච උතුම් මිනිස්සු පින්කදේ මේ කාරණාවක් කිව්වා. ස්වාමීනි යටිකුරු කරපු දෙයක් උඩුකුරු කළා වගේ කියලා. ඒකයි පින්කදේ මේ සමාජයේ යටිකුරු වෙලා තියෙන්නේ. ඒ යටිකුරු වෙලා තියෙන සමාජයේ පින්වතුනි බණ දහම ඇසුරු කරනකොට උඩුකුරු වෙනවා.
ඒකයි යටිකුරු කරපු සමාජයට පිඟුතුනි මේ බණ දාදී වහ වගේ දැනෙන්නේ.